බලද්දී අපිට පේනවා ඉතා අලංකාරවත්ව කරපු ලී උළුවස්සක්, අලංකාර කැටයමින් යුක්ත ලී උළුවස්සක්. ඉතින් මේකේ දකුණු දිශාවට අපි ගියාම අපිට පේනවා ගලින් කළ සිරිපතුල් ගලක්. සිරිපත ගලෙන් එහා පැත්තේ සතර බුදුවරුන්ගේ බුද්ධ ප්‍රතිමා දක්න ලැබෙනවා. කක්ෂේද බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ඊළඟට කෝණාගමන බුදුරජාණන් වහන්සේට අපේ නමස්කාරය වේවා. ඊළඟට අපි ඊළඟ පිළිම වලට ළඟට යන්. ඊළඟට කාශ්‍යප බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ඊළඟට අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා.